කොහොමද ඉතින් මේ ඇත්තට මම මේ වීඩියෝ එක කරන්න හිටියේ නැහැ. ඒ වුණාට මේ කොහොමද කියන්නේ? මෙහෙමයි. දැන් මේ මුලින්ම මම YouTube channel එක මුලින්ම චුට්ටක් පටන් ගත්තා. මේ බබාගේ පොඩි කාලේ ෆොටෝස්, වීඩියෝස් චුට්ටක් වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන මේ channel එකට එහෙම දානවා. බබාට ලොකු වෙලාවේ වීඩියෝස් එහෙම බලන්න පුළුවන් නේ. ඒක තමයි මම channel එක හදන්න ප්‍රධානම හේතුව. ඒ කියන්නේ මේ මට කලින් ෆෝන් එකක් තිබ්බා Samsung A51 එකක්. මේ අපි කොහොම හරි කතරගම ට්‍රිප් එකක් ගියා. යද්දි මැණික්ගඟට මගේ ෆෝන් එක වැටිලා ෆෝන් එක ඩැමේජ් වුණා. හැබැයි මේ ඒක මම ලෝකල් ඩිස්ප්ලේ දාලා ඒක මම හදාගත්තා. හදලා බබාගේ පොඩි කාලේ ඉඳන් ෆොටෝස් තිබ්බේ ඒකනේ. මේ ඊට පස්සේ ඉතින් ෆොටෝස් ටික අරගෙන ස්ටුඩියෝ එකකට දීලා ඒක සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයට ලොකු කරගෙන පොතක් හදාගෙන බබාගේ මෙමරිස් ලොකු වෙලා බලන්න ඕනේ ඉතින් කියලා මේ ඒ පොත මං ගාව තිබුණා. පස්සේ සති 2ක් 3ක් වගේ ෆෝන් එක යූස් කරද්දී මේ ඒක ඔෆ්ම වෙලා ගියා. ඊට පස්සේ මට හිතුණා මේ දැන් බබා දැන් ඊට මේ ෆෝන් එක ගත්තා. ඊට පස්සේ මම හිතුවා දැන් කවදා හරි මේ ෆෝන් එකට මොකක් හරි වුණොත් එතකොට බබාට ලොකු වෙලා ආයේ ෆොටෝස් බලන්න විදිහක් නැහැ. එයාගේ වීඩියෝස් නැහැ. ඉතින් ඊට පස්සේ තමයි මම හිතුවේ මේ පොඩි YouTube channel එකක් පටන් ගන්නවා. පටන් අරගෙන බබාගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් එතකොට ෆොටෝස් එහෙම දාන. එතකොට යාට ලොකු වෙලාව බලන්න පුළුවන් නේ අප්ලෝඩ් කරාම. එහෙම හිතාගෙන තමයි මගේ මේ channel එක මුලින්ම පටන් ගත්තේ. හරි. ඒක තමයි චුට්ටක් ඇද්දට යන්කෝ. ඊට පස්සේ මේ දැන් දන්නවනේ හැමෝම මම අවුරුදු 4ක බබෙක් ඉන්න අම්මා කෙනෙක්. ඉතින් මේ බබා හම්බුනාට පස්සේ සෑහෙන මහත් වුණා. කිලෝ 20ක් 22ක් වගේ මගේ බර වැඩි වුණා. දකින අය මහතයි කියනවා, කැත වෙලා කියනවා, කළු වෙලා මේ ඇඟේ ඉතින් ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඩයට් එකක් කරන්න පටන් ගත්තා. ඩයට් එක නැවතුණා. දෙවෙනි පාර කරා ඒත් නැවතුණා. තුන්වෙනි පාර කරා ඒත් නැවතුණා. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් අර වැඩ බාගෙට කරනවා කියන්නේ එහෙම කෙනෙක් තමයි මම. ඊට පස්සේ මේ ලැජ්ජයි කියන්න ඒනොට එහෙම කෙනෙක් තමයි. ඊට පස්සේ මේ හැබැයි කිලෝ 72ක් තිබුණු බර මං ආයේ කිලෝ 62කට 72 නා 62කට කිලෝ 10ක් මම බර අඩු කරගත්තා. vlogs මුකුත් කරේ නෑ, channel එකකට දැම්මේ නැහැ. මේ හැබැයි මම බර අඩු කරගත්තා. ඊට පස්සේ ආයෙ ටික 65 වුණා, 66 67 68 68 වෙනකම් මගේ බර වැඩි වුණා. ඊට පස්සේ මේ මං හිතුවා බෑ දැන් මෙහෙම ඉඳලා බෑ ආයෙ ඩයට් එක පටන් ගන්නවා කියලා තමයි මේ channel එකට වීඩියෝ එකක් හදලා දැම්මේ. ඊට කලින් කියන්න ඕනේ දැන් බබාගේ වීඩියෝස් එහෙම මම දැම්මානේ. මට මතක විදිහට මම එක වීඩියෝ එකක් දැම්මා බබත් එක්ක day in my life කියලා. දැන් ඒ වීඩියෝ එක කරලා ඒක අප්ලෝඩ් කරලා channel එකට දැම්මට පස්සේ මම ඉතින් බලනවා මේ views එයිද කමෙන්ට් එකක් එයිද බලනවා. කිසිම view එන්නේ view එකක් කමෙන්ට් එකක් කිසිම දෙයක් එන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මේ මං හිතාගත්තා මට මේ වැඩේ හරියන්නේ නැහැ. සමහර විට මගේ එඩිට් කරන විදිහ මොන හරි ප්‍රශ්න ඇති මොන හරි මගේ වීඩියෝස් බලද්දී අපි උනත් වීඩියෝ එකක් බලන්නේ ඒක ලස්සනයි නම් අපේ ඇහැට ප්‍රියයි නම් එහෙමනේ. මට හිතෙන ඉතින් මට එච්චර එහෙම කරගන්න බැරුව ඇති එකයි කවුරුත් බලන්නේ නැත්තේ කියලා. ඊට ඉතින් බබාගේ පොඩි පොඩි වීඩියෝස් තියෙනවා. මම ඉතින් ඒකට අප්ලෝඩ් කරගෙන මම හිතන්නේ අවුරුදු 2ක් විතර ඒක එහෙම තිබුණා. ඒ දින දැන් මට අර මේ ඩයට් වීඩියෝ එක දාන්න හිතුනේ ඩයට් කරන විදිය. ඊපස්සේ ඒ වීඩියෝ එකත් ආසාවට මේ ඩයට් එක vlog කරලා මම අප්ලෝඩ් කරලා මේ ටික කාලයක් හිටියන් පස්සේ මට මතක නැහැ මම ඩයට් එකවත් එක දිගට කරාද කියලා. ඇත්තටම මට මතක නැහැ. කරන එකත් අයින් කරා. ඩයට් කරන එකත් අයින් ඒකනුත් ඈත් වුණා. ඊපස්සේ ඔයල්ස් කුරිරු ජීවිතේ අර නිකන් ඔහේ වැඩ කරන දිජේ උදේ නැගිටිනවා උයනවා බබාගේ. හැබැයි මෙහෙම එකක් දෙනවා මම මගේ හස්බන්ඩ්ගේ වැඩ 100% මගේ අතින් මම හරි විදිහට කරනවා. බබාගේ වැඩ 100% මම හරි විදිහට මගේ අතින් කරනවා. එයාගේ ස්කූල් වැඩ, එතකොට ගෙදරට දෙන හෝම්වර්ක්, කන බොන එක සාමාන්‍යයෙන් වේල් 3යි අමතර වේල් 2යි ඒ දේවල්ම හරියට දවසට මැල්ලුමක් ප්‍රෝටීන්
එතකොට ෆෘට්ස් ඒ හැමදේම මම හරි විදිහටම මම කරනවා. දැන් අවුරුදු 4 පුරාම මම මේ දේවල් හරි විදිහටම කරනවා. හස්බන්ඩ්ටත් මගේ අතින් වෙන්න ඕන යුතුකම මට පුළුවන් විදිහට 100% උපරිම සාධාරණයක් දෙනවා මම හැමදේටම. ප්‍රශ්නේ තියෙන්නේ මම වෙනුවෙන් වැය කරන කාලය, මං වෙනුවෙන් මං කරන දේවල් 0. කිසිම දෙයක් මම වෙනුවෙන් කරගන්නේ අඩුම තරමේ ක්‍රීම් ටිකක් මුණට ගන්නෑ. ලස්සන ඇඳුමක් අඳින්නේ මං මගේ ඇඳුම් වෙනුවෙන් මම වියදම් කරනවා හරිම අඩුයි. එක බබා දෙක හස්බන්ඩ් 3 මම. එහෙම ජීවිතය තමයි ඇත්තටම මට තියෙන. සමහර දවස් තියෙනවා උදේ නැගිටිනවා, උයනවා, බබාගේ වැඩ කරනවා, හෝම්වර්ක් කරනවා, යවනවා. ඒ දේවල් හැමදේම කරලා ඉතින් රෑ වෙලා ටක් ගාලා මමත් වොෂ් එකක් දාගෙන බබාගේ වැඩ කරලා හස්බන්ඩ් වැඩ කරලා නිදාගෙන ඉඳට යනවා. ඒ වෙලාවට මට හිතෙනවා දෙයනේ මම මොනවද කරේ? මං අද මොනවද කරේ? කිසි වැඩක් නැහැ කියලා හිතන දවස් තියෙනවා. හැබැයි ඩයට් එකක් කරද්දී ඇත්තටම ඩයට් එකේ දවස් 1ද 2ද ඒ ඩයට් එක කරලා දවස් ඉවරලා ඇඳට යද්දී මාර සතුටුයි, මාර ගැම්මක් එනවා. ඉතින් කොහමද කලින් කිව්වා වගේ මම අර ඩයට් වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරා. දවස් 2ක් හෝ 3ක් ඩයට් එක කරා. ඊට පස්සේ අර මං කියන මම එපා කරපු කුජිත ජීවිතේට මම ආයෙ ආවා. ඊට පස්සේ කොහොම හරි ටික ඒ වගේ ආදි දෙසැම්බර් 6 මගේ බබාගේ ස්කූල් එකේ මේ කොන්සර්ට් එක තිබුණා. එයාගේ පළවෙනි අවුරුද්දේ ෆස්ට් ඉයර් කොන්සර්ට් එක. ඊට පස්සේ එදා බබාගේ ඩාන්සින් වල පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම අරගෙන ගෙදර ඇවිල්ලා ඒක එඩිට් කරලා එක වීඩියෝ එකක් වගේ හදලා ඔන්න රෑ 10:00ට 11ට විතර මම ඒක YouTube එකට අප්ලෝඩ් කරා. දෙයනේ ඒක කරන්න මම YouTube එකට යද්දී කොහොම හරි ඒක අප්ලෝඩ් කරන්න මම YouTube එකට යද්දී දෙයනේ කමෙන්ට්ස් දෙකක් තුනක් හෝ ඊට වැඩි කමෙන්ට්ස් 8ක් විතර. කමෙන්ට්ස් 8ක්. එතකොට views 800 ගාණක් මගේ channel එකේ. එතකොට subscribersලා අවුරුදු 2ක් තිස්සේ මම ওই channel එක කරගෙන යනවා. subscribersලා දෙන්නයි. මමයි හස්බන්ඩ්. එච්චරම තමයි. ඊට පස්සේ දැන් මම ඉදාහරි බබාගේ වීඩියෝ ක්ලිප් එක අප්ලෝඩ් කරන්න ගියානේ. එතකොට subscribersලා 80ක්. මට මාරම ලොකු ගාණක් views 800 ගාණක් කමෙන්ට්ස් 9ක් විතර තිබුණා. ඒ කමෙන්ට්ස් අතරින් දැන් මම ඩයට් එක කරන්න ඕන විදිහ මට කට්ටිය කියලා තිබ්බා. මං කරන ඩයට් එකේ හොඳ නරක ඒ අතරින් මම ලස්සනයි කියලා තිබුණා. තව ඇත්තම මේ ඒ කමෙන්ට්ස් දැක්කාම මට මාරම ගැම්මක් ආවේ. මට ඩයට් එක කරන්න ආසයි තුනා, ව්ලොග්ස් කරන්න ආසයි තුනා. මගේ channel එක තව subscribersලා වැඩි වෙනවා නම් කියලා හිතුණා. ඇත්තටම මේ මාරම ගැම්මක් ඉතින් ඊට පස්සේ තමයි මම හිතාගත්තේ නෑ මම කොහොම හරි මගේ ඩයට් එක කරනවා, මම කොහොම හරි කෙට්ටු වෙනවා, ඒ දේවල් හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඒකයි මම අද මේ වීඩියෝ එක කරන්න හිතුනේ. ඇත්තම කතාව මෙහෙමයි. මං සාමාන්‍යයෙන් හැමදේම දැන් මට හිතුණා මං අර දේ පටන් ගත්තත් හොඳා කියලා. ඒකට මං සාමාන්‍යයෙන් කටු කාලා ගැම්මෙන් මේ දේ පටන් ගන්නවා. ඒ දේ මට පුළුවන්. හැබැයි ඒක කන්ටිනියු කරගෙන යනවා මං හරිම අඩුයි. හේතුව මන් දන්නේ නැහැ. මේ ඒ උනට අනේ මන් දන්නේ දැන් මට කාලයක් හිතුණා මේ ඩයට් කරන එක හිතුණා. ඊට පස්සේ දවසයි දෙකයි ඩයට් එක නවත්තන එහෙම. දැන් මම අර වීඩියෝස් වල මේ කමෙන්ට්ස් දැක්කම දැන් මම හිතාගත්තා දැන් 2026ක් වෙනවා. හෙට ඉඳලා මම අනිවාර්යයෙන්ම ඩයට් එක කරනවා සහ මේ ඒවා වීඩියෝ කරලා ඔයාලට ගේනවා. ආයෙමට කාලයක් තිබුණා මගේම කියලා මොකක් හරි පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් මම හදන බිස්කට් පුඩින් එකට ගොඩක් දෙනෙක් ආසයි. ඊට පස්සේ මම හිතුවා බිස්කට් පුඩින් හදලා අර පොඩි වඩලප්පන් කප් තියෙන සුපර් මාකට් වල ඒ වගේ බිස්කට් පුඩින් හදලා කඩේට දානවා කියලා හිතාගෙන මගේ නමට බිස්නස් එකක් රෙජිස්ටර් කරා. ෆුඩ් බිස්නස් එකක් රෙජිස්ටර් කරා. මේ තියෙන්නේ ඒවා 2024 මේ දන්නයි දන්නවා මේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න වෙන කට්ට සහ වියදම. ඉතින් මේ දේවල් ඔක්කොම දරාගෙන මේ මම මේක කොහොම හරි ගත්තා. මම හිතන්නේ සති 3ක් විතර යන්නේ නැති මේ ටික ගන්න මට. ඒක ඉතින් මම සෑහෙන වියදමකුත් යනවා. සෑහෙන කියන්නේ සාමාන්‍යයෙන්
මට මතක විදිහට රුපියල් 10,000ක් 11,000ක් වගේ යන්නේ නැති. මොකද මේට අමතරව තව සර්ටිෆිකේට් එකක් තියෙනවා අපේ ගෙදර අර වෝටර් ටෙස්ට් එක. කියන්නේ ගෙදර ලින්දෙන් වතුර අරගෙන ඒ වතුර වල මේ සාම්පල් යවලා ඒක ටෙස්ට් කරන එක. ඒ ඔක්කොටම හිතන්න 10ක් 11ක් වගේ මට ගියා. ඊට පස්සේ මම අර හිතුවා වගේම බිස්කට් පොඩි කප් හදලා සුපර් මාකට්ස් වලට දැම්මා. ඉතින් අපේ පැත්තේ තියෙන සුපර් මාකට්ස් දෙක තුනකට දැම්ම සහ ඒවා විකිණුණා. මට ලාභ හම්බුණා. මම දන්නේ මම එක නැවැත්තුවා. ඒ එකක්. අනික ඊට පස්සේ මට හිතුණා බබාලාගේ මේ ටී-ෂර්ට් බිස්නස් එකක් කරත් හොඳා කියලා හිතලා මම මේ මහරගම ගිහිල්ලා ඒවට ෆැබ්‍රික් ගෙනල්ලා ගාමන්ට් එකකට දීලා ඒවා මස්සලා DTF print අරගෙන ගෙදර ඒවා print එක attach කරලා ඒ දේවල් කරලා ලස්සනට ටී-ෂර්ට් එක හදලා මං හිතන්නේ අහල පහල ඒ කියන්නේ දන්න අයට එහෙම මං එක වික්කා අනිවාර්යෙන් වික්කා මං ටී-ෂර්ට් 20ක් 25ක් වගේ විකුණා. මේ තියෙන්නේ ඒවා මේ බබාලගේ ටී-ෂර්ට් එකක් මේක. මන් දන්නේ මං ඒකත් නැවැත්තුවා. මේ තියෙන ඒෝන් මගේ බබාගේ නම ඒෝන්. මේ ඒෝන් කියන නමින් ටී-ෂර්ට් බිස්නස් එකක් පටන් ගත්තා. ඒකත් ටික කාලයක් කරගෙන ගියා. ඒක කන්ටිනියු කරගන්න තු ඒක නැවැත්තුවා. ඊට පස්සේ මගේ ෆුඩ් බිස්නස් එක ඒක නැවැත්තුවා. මගේ ඩයට් එක ඒක නැවැත්තුවා. හැබැයි ඇත්තම කතාව මේ හැමදේම මං ආයි කරන්න ඕනේ ආයි පටන් ගන්න ඕනේ කියලා හිතුනේ මගේ අර ඩයට් වීඩියෝ එකට ආපු කමෙන්ට්ස් නිසා. දෙන්නේ තුන් දෙනා මට මාරම විදිහට ඒ කමෙන්ට්ස් මට කියන්න තේරෙන්නේ නැහැ. මට ඇත්තටම වටිනවා. මම දැනගත්තා මගේ channel එක දිහා කට්ටිය බලන් ඉන්නවා. මගේ ඇති වැරදි හදන කට්ටිය ඉන්නවා. මගෙන් දෙයක් ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා. අනිවාර්යෙන් හෙට ඉඳලා මම මගේ ඩයට් එක පටන් ගන්නවා අනිවාර්යෙන්ම. එතකොට ෆුඩ් බිස්නස් එකට දැන් මම ලේබල් දැන් යනවා. දැන් අද හවස මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා ඊට පස්සේ මං ගිහලා අනිවාර්යයෙන්ම ලේබල් දෙනවා. හදන්න එපා. ලේබල් එක හදන්න දෙනවා. ටී-ෂර්ට් බිස්නස් එක නම් චුට්ටක් පැත්තකට දාන්න. මොකද හැමදේම පටන් ගන්න එක හරි අමාරුයිනේ. මේ ෆුඩ් බිස්නස් එකයි මගේ ඩයට් එක අනිවාර්යයෙන්ම මම කරනවා 2026 හොඳ ආරම්භයක් එක්ක අපි හැමෝම කොහොම හරි ගොඩයක්. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම love you ආදරේ.